වෙලෝනා කඩල්ස් කෝමාරිකා හා විටමින් E සාරයෙන් වැඩි ආරක්ෂාවක්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාහත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ අද එක ක්ලාස් එකක් තිබුණේ. ඔව් දැන් ඉස්සර වගේ පන්ති දෙක තුනකට කරලා උගන්වන්න තරම් ළමයි ප්‍රමාණයක් ඉන්නේ නැහැ මේ අද මංජිත ආවනේ මේ පැත්තේ. අහුවේ නැද්ද මේ සිද්ධිය ගැන? ඔව් මං ඇහුවා. හොඳ වෙලාවට අපේ කෙනා ඇඳගන්න ගිය වෙලාවේ මට පොඩි වෙලාවක් හම්බුණා. දැන් මොනවාද මිනිස්සු කියන්නේ? එයා කියනවා යාට එදා ලෙඩේ හැදීගෙන එන වෙලාවේ කාමරේට වෙලා ඉන්නකොටලු ප්‍රසාද් ආවේ. නැත්තම් ඉතින් ජනේලෙන් හරි කතා කරනවා කියලා කිව්වා. දැන් ඒකට ඔය කතාව ඇත්තක්ද ඔය? මං කියන්නේ මේ අසනීපුණයි කියන කතාව. එහෙම තමයි කිව්වේ. ඔය අම්මත් ප්‍රසාද් එක්ක ඇවිල්ලා කතා කරා කියලා කියන්නේ. ගමේ කරන බෙහෙතේත්ලු කරන්නේ අම්මටත් දැන් ටික අසනීපයිලු. අනේ මන් දන්නේ තියා කියනවා අපි අහනවා. දැන් මංජිතෝක කියනකොට නිකම් වෙනසක් කියම තේරුන්නේ නැද්ද? මට අද නම් ඇත්ත කිව්වේ කියලා පොඩි විශ්වාසයක් තියෙනවා. ඒ කියපු විදියට නම් බොරු කියලා හිතන්නත් බෑ මහත්තයා. අපි ඉතින් ගුරුවරුනේ. ළමයි ඉතින් ඇත්ත කියනවද බොරු කියනවද කියලා අපිට නොතේරෙන්නේ. එහෙමනම් ඉතින් අපිට තියෙන තේ ඒක ඇත්ත කියලා විශ්වාස කරන්න තමයි. එච්චරයි. හරි කමන්නේ. හැබැයි මම මංජිත ගැන හොයන්න ගත තීරණය නම් වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේක බොරුවත් අහුන වෙන කියන්නේ චේතිය රජෙද්ද දන්නේ නැහැ. ඒක තමයි මමත් කිව්වේ. හරිම මහන්සි මේ රස්නෙත් එක මම පොඩ්ඩක් එකපත උදගෙන එන්න. මම බත් බෙදලා තියන්න. දැන් වාවරවගෙන ඉන්නේ. හා? මට ඉතින් ආදරේ යනම්මන මොනවා කිව්වත් ඔයාටත් මාව විශ්වාස නැහැ නේ. නෑ තමයි. අර කෙල්ල පෙන්නපු ෆොටෝසුයි. ඔයාගේ මේ වචන පැටලෙන ඒවා. ඔයාගේ මූණේ තිගැස්ම. හේ විතරක් නෙවෙයි. මගේ ඔළුවේ තව දේවල් වැඩි කරනවා. මේ කියන කතා ඔක්කොම ගලපද්දී මට නම් ආව සැකයි තමයි. කෙවින්. මොකද කෙවින්? මොකක්ද ඔයා කියන්නේ? මේ මැඩම්ලා හරිද දැන් ඔයාලට එක එක වාත බ්ලෙඩ් ඔළුවට දාන්න එපානේ. මට කෙවින් ගාලා දැන් මෙයාත් මට කෙවින් කියන්න හරි. අයිය අප්පා. මේ එක එක ගෑනුන්ගේ ලෙඩ බෝ කරගන්න එපානේ. මේ එක එක මිනිස්සු ඉස්සරහ මට බයින්න එන්න එපා. හරි හරි. කේන්ති ගන්න එපා මැනික. දැන්
කෙවින් සරුත් ඇවිල්ලා කිව්වනේ. ඉතින් මම තමයි කෙවින් සර් කියලා. ඉතින් කෙවින් සරුත් කිව්වට පස්සේ මොකද්ද ආයේ ඕකේ? සැක හිතෙන්න දෙයක් නැහැ වෙනික. හරි ඉතින් කමක් නැහැ. දැන් ඔය එන්නේ මේ කෙවින් සර් බදින්න ඉන්න භාවනා මැඩයන්නේ. අපි යවත් හම්බලා යමු. ගුඩ්ලයිට් වේපරයිසර් එක රෑත් පුරා මදුරුවන්ගෙන් ආරක්ෂාව. රුපියල් 495ක් පමණයි. කැරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිගු විදිනයක් තියෙන හිට් සීකන් කියු. පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. නයසිනමයින් හා විටමින් E සාරය නිෂ්පාදිත Forever බොඩි මිල්ක් සහ ලෝෂන්. හෙලගෝ! සාධාරණ ගමනකට. කෙවිල්ටන් නේචර් සීරීස්. සොබදාමේ සුන්දරත්වය ඔබේ නිවසට. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. දැන් මාස 25ක ස්ථාවර තැන්පතු සඳහා 10.75ක අසමසම පොලියක් LB යසයිසුරු. පාට කුරුල්ලෝ. මම මේ ලොකු අවුලක් වෙලා ඇති කියලා බය වෙලා. මැඩම්ගේ යාළුවෝ දෙන්න පොඩක් කියන්න. මං කියන්න. මැඩම්ගේ යාළුවෝ දෙන්න මෙයාට කෙවින් ෆොන්සේකා කියලා කතා කළා. ඕකේ. ඉතින් මන් දන්නේ මෙයා මංජිද කියලා. මැඩම් දැන් අපේ කෙවින් සරුත් ඇවිල්ලා ඉන්නේ. මේ එහෙම ඉඳිද්දිත් මේ දෙන්න මට කතා කරනවා කෙවින් කියලා. මේ හයින්සක මට මම මංජිතනේ. දැන් මම මොකද කරන්න? ඉතින් මේ ඔක්කොම පැටලිලා තියෙන වෙලාවේ මැඩෙන්ට තමයි මේ පැටලිලා යන්න පුළුවන්. නෑ භාවනා මේකයි. එදා ඔයාගේ බ්‍රයිට් ටු බී පාටි එක දවසේ ඔයා මැරි කරන්න ඉන්න කෙවින් ඩී ෆොන්සේකා කියලා අපිට ඉන්ට්‍රොඩියුස් කරේ මෙයානේ. ඒකයි ඉතින් අපි මෙයාට මේ කෙවින් ඩී ෆොන්සේකා කියලා කතා කරේ. අනිත් එක දැන් අපි වැරද්දක් කරලා වගේ මෙච්චර අපි හිර වෙලා හිටියේ. කෙවින් ඩී ෆොන්සේකා කියන්නේ ඔයා. කෙවින් වෙන්න ඔයා පිස්සුද? මං ආදරය කරන්නේ මෙයාට. රයිට් ටු බී එකෙත් මාව රස්තියාදු කරලා මේ මනුස්සයාට මට පණිවිඩය වල මාව රස්තියාදු කරාට ඉතින් මං ආදරෙන්. කෙවින් වෙනුවෙන් ඉතින් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මෙයාලා මේ පටලගෙන ඉන්නේ නේද? මම කිව්වා බබා. හරිද? මෙයාලා ඇහුවේ නෑ බබා. හොඳ වෙලාවට බබා ආවේ බබා ඔයා. දැන් හරිද? දැන් හරිද බබා? මේ දැන් ඔය බබාලා යන්න. මට ටිකක් අමාරුයි.
පස් වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. SLT මොබිටෙල් ෆයිබර් නොවෙනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. TVS Sport 110 EFI එන්ජින් තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. වසර 4ක හෝ කිලෝමීටර් 50000ක අසමසම වගකීමක් සහිත යාරියා T5L ස්කූටරය. අව්ව හුළඟ කොහොම වුණත් මගේ කොණ්ඩේ ගැට අවුල් වලින් ෆ්‍රී. Sunsilk soft and smooth. උපාධිධාරීන් සඳහා ගුරු විභාග අලුත්ම ඔන්ලයින් පන්තිය මේ සතියේ ආරම්භේ. දේශක දමින්ද දිසානායක. ටයිම් පාස් කරලා බෑ ලයිෆ් එක පාස් වෙන්න. ජීවිතේ පටන් ගන්න කලින් ජීවිතය ගැන ඉගෙන ගන්න. පාට කුරුල්ලෝ. කර්මයක්ද වන්දන්නේ ගන්නවා ඉවරයක් නැහැ. හෙලෝ කොහෙද මිනිස්සේ ඉන්නේ? ෆෝන් එකත් ඕෆ් කරගෙන. ෆෝන් එකේ මේ බැටරිය බුරුල් වෙලා දැන් තමයි බැටරිය හිර කරගත්තේ. දැන් හරි බබා දැන් ෆෝන් එක වැඩනේ. කොහෙද ඉන්නේ? අරේ නැන්දත් බය වෙලා. ඔෆිස් එකට ගිහිල්ලා බඩුත් අරගෙන පැයෙන් එන්නම් කියපු මිනිස්සයා හවස් වෙනකන් කොහෙද හිටියේ? හරි බබා දැන් පාරේ එන ගමන් ඉන්නේ දෙයියෝ. පාරේ කියලා නම් සද්ද ඇහෙනවා. කොහෙ ගිහින්ද එන්නේ? හරි ඇවිල්ලා කියන්න ඉක්මනින් එනවා බබා. මේ වැඩි වෙලාවක් යන්න කලින් එන එක නවත්තලා කොහෙද ගියේ කියලා කියන්න බැරි කමක් නැහැ නෝඩ. අනේ දෙයියෝ මම මේ අහනවාකෝ. ඕයි මම අර සර්ට කොළ වගේක් දෙන්න ගියේ. ඒකයි පරක්කුනේ. වැඩ කියලා කොච්චරක්ද ඉතින් සෑහෙන තියෙනවනේ. මේක නම් පුදුම පස්සෙන් යෑමක්. ඔයා ඔය ලොක්ක පස්සේ යනවා වගේ මං සෙවල කොල්ලෙක්වත් ගෑණියෙක් පිටිපස්සේ යනවා දැකලා නැහැ. අනේ මේ බම්බු කියවන්න නැතුව ඉන්නෝ. මේ ඔය දැන් එන්නවා බයික් එකේ නෙමෙයිනේ. මට එන්නේ ත්‍රිවිල් එක සද්දයක් නේ. ඔව් ඉතින් ගත්ත බඩු බයික් එකේ අරන් ඉන්න බෑනේ. ඒකයි වීල් එකක් අයර් කරන් ඉන්නේ. හරි. එන්නකෝ යා. එන්නකෝ. ආවම බලාගමු. මොකද්ද බා? මොකද ඒ පරාරුවට බෑන්නේ? මට ඇහුණා සද්දෙන් කතා කරනවා. නෑ අදත් ගෙදරට බොරු කියලා ලොක්කව හම්බෙන්නේ කියලා. ඒකයි මම මේ ඇහුවේ. අදත් මොකක් හරි මරාලයක්ද? මේ ලොක්ක මොකෙක්ද ගඟුලි? ඌ ඉපදිලා තිනේ අඟුලිමාල ඉපදිච්ච නැකතින්ද කොහෙද? බැලුවොත් මොකෙක්ට හරි ගිරි ගෙඩියක් දෙනවා. නැත්තම් මරාලයක්. ඔව් ඉතින් කොහෙද අර මිනිහට ඔක් කිව්වට තේරෙන්නේ නෑනේ. දැන් ඔය උන් කරන විගඩන් සේරම කරන්නේ ලොක්ක බඳින්න ඉන්න කෙල්ලට ඌ ලොක්ක කියලා කියාගන්න බැරුවද? එහෙම කොන්ද පණ තියනවා නම් කියන්න බැරිය. ලෝකේ නැති බොරු ගහලා වහනවා. පුදුම ජීවිත. මම්මගේ උපන්තේකට දැකලා නැහැ මෙහෙම කෙල්ලෝ රවට්ටන එකේ. බැඳපුන් තනි කඩයි වගේ ඉඳලා කෙල්ලෝ රවට්ටනවා මං අහලා දැකලා තියෙනවා. හැබැයි යකෝ මෙච්චර වටින රස්සාවක් බල්ලට දාලා දුක් විඳ ඩ්‍රයිවර් කෙනෙක් වගේ රඟපාලා ගැහණු රවට්ටන එකේ මං ඇහුවේ දැක්කේ මේ මුංගේ කතාවේ. අම්මපල් නාට්‍යයක් හදන්න වටින කතාවක් ඕක. ඔය කතාව නාට්‍ය කෙසේ වෙතත් ඇත්ත ජීවිතේ බැඳලා හරි නටලා හරි ඉවරයක් වෙන දවසට මංජිතට පාඩුවේ ඉන්න හම්බුනොත් මට ඇති. මේක මේ නාට්‍ය වගේ නෙමෙයිනේ ඇත්ත ජීවිතේ. අපි මැරෙනකන් ජීවත් වෙන්න එපා. අනේ මන් දන්නේ මේ යන විදිහට ඔය ගමන කොහෙන් කෙරවල වෙයිද කියලා මන් දන්නේ. කියන දේ නාහන එක උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. ටයිම් පාස් කරලා බෑ ලයිෆ් එක පාස් වෙන්න. ජීවිතේ පටන් ගන්න කලින් ජීවිතය ගැන ඉගෙන ගන්න. ගුණ පරපුරක සහතිකය ඇංකර්. The all-round performer. 2026 සමරන්න කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කාගෙල්ස් ෆුඩ් සිටි. නව ලයිෆ් බොයි වෙනිවැල් සහ වලිවතෙල් සමගින් නිරෝගී සුමුදු සමත් ලබා දෙයි. පාට කුරුල්ලෝ.
දැන් මූණෙන් ළඟින් මට තාමත් සිද්ධ වුණ දේ පැටලෙල්ලක් වගේ. ඇයි මැනික දැන් ඔයා තාමත් විශ්වාස කරනවද මම ගෙවෙන්ඩි ෆොන්සේකා කියලා? පිස්සුනේ අප්පා. දැන් ඒක කියපු වුණුයි පිළිගන්න ඕනේ වුණුයි ඔක්කොමත් පිළිගත්තට පස්සේ ඔයා මොකටද නාහෙන් අනන්නේ? අවිශ්වාස නෙවෙයි. එහෙම දේවල් ඇහුවම බය හිතෙන්නේ නැද්ද? මම ගෙවෙන්ඩි ෆොන්සේකා වුණා නම් මෙහෙම මේ බයික් කට්ටක් පැදගෙන ජීවිතේ ගොඩ දාගන්න විදියක් නැතුව පරණ වාහන විකුණ ඉන්නවද? පිස්සුනේ අප්පා. නෑ ඔයා කෙවින් සර් වෙන්න විදියක් නෑ. මොකද දැන් සර්ුයි මැඩනුයි ඇවිල්ලා කිව්වානේ. ඒ වෙලාවේ මගේ ඔළුව පටලෝගෙන හිටියේ. හරි දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඉතින් එන දැන් ඇයි මූණ අවුල් කරන් ඉන්නේ? මෙහෙම දෙයක් උනේ ඇයි කියලා. එහෙම මිනිස්සෙක්ට වෙන්න පුළුවන්ද? මේ හැමදේම වෙන්නේ ඔයාටනේ. මිනිස්සෙක්ට ගමක් නමක් පැටලෙන්න පුළුවන්. ඒත් මේ ඔයාව දැක ඉතින් උන්ට පිස්සුනේ ඒකනේ. ඔය ගෑනු මැනික මෙහෙමයි ඔය මිනිස්සු මේ පොෂ් කෙල්ලෝනේ උන් අර අන්නෝනේ උන් බොන්නේත් අර අමුතු බ්‍රෑන්ඩ්ස් ඒවා බෙව්වහම වෙරි කියලා හොයන්නත් බෑ. 24/7 ගාලා ඉන්නේ. 100ක් පතක් නෑ. හරි ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඔයාටත් උන් පෙව්වනේ. දැන් ඔයා බීපු දවසේ රෑ තිස්සේ කරපුවා මතකයිද? මගේ කරේ නැගලා මට උම්මා දීලා. ඔයාට ඒක කිසි දෙයක් මතක තිබුණ නැහැ නේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මුනුත් මේ කරන කියන දේවල් උන්ට හෙට වෙද්දි මතකත් නැති වෙලා යයි. මේ දවල්ට ඕ ඇම් ටිකටම බීලා ඉන්නේ. මං කිව්වේ ඉතින් එහෙම තමයි යාළුවා ක්ලාස් එකේ. ඉතින් යාළුවා ඉතින් ඔය උදේ හවා ක්ලබින් යනවා. ඔය භාවනාලා කොයි කෙල්සි මැඩම්ලා පවා එහෙම තමයි. ඒගොල්ලෝ ඉතින් ඔය දැන් වැඩ නැති දවස් වලට අනිවාර්යෙන් ක්ලබින් පාරක් දානවා. උදේ දවල් කියලා නෑ. චුට්ටක් අරගෙන තමයි ඉන්නේ හැමදේම. ඊයා. ඔව් ඊයා. ඒකනේ ඉතින් මම එහෙම ඊයා නැති කෙල්ලෙක් හොයාගත්තේ. හරි දැන් ඒක මතක් කරන්නකෝ. දැන් මට කියන්න අද වෙච්ච දේ ගැන බිඳුවකවත් සැකයක් ඉතුරු නැහැනේ. නෑ. විශ්වාසයිද මාව? ඔව්. මැනික නිකන් හිතන්නකෝ නිකන් විහිළුවට නිකන් හිතන්නකෝ කරුමෙට හරි අද ඒ සිද්ධ වෙච්ච දේ ඇත්තක් කියලා. ඇත්තටම එහෙම වුණොත් මම කෙවින් ඩි ෆොන්සේකා වුණොත් ඔයා මොකද කරන්නේ? මට නවක් කියන්නවත් එපා. මම එහෙම හිතන්නේවත් නැහැ. මම එහෙම අහන්න කැමතිත් නැහැ. නෑ මම කියන්නේ අපි නිකන් විහිළුවට හිතමුකෝ. ඔන්න දැන් ඔයා දැනගත්තලු. හරිද? ඔයා මොකද කරන්නේ? කේන්ති ගනේ. නපුරු වෙයි. බනි ඕන්නම් මට පාරක් දෙකක් ගහයි. ඊට පස්සේ ඉවරයිනේ. එහෙමත් නැති වෙයි. එහෙනම් එච්චර බොරුවක් මෙච්චර කාලයක් තිස්සේ හම්මෝ එහෙම බොරුවක් කරපු මිනිස්සෙක්ගේ මූණවත් බලන්න මන් නම් කැමති නැති වෙයි. මේ තීරණේ මොනම හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැති වෙයි. ඔය සමහර කෙල්ලෝ නම් ලොකු සල්ලිකාරයන්ට කැමති වෙයි. හැබැයි මන් නම් එහෙම නැහැ. එහෙම බොරුකාරයෙක් මට නම් අප්‍රසන්නයි.
මොකක් හරි හිතේ දෙවීමක් වුණා නම් I'm extremely sorry. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ කෙවි. මම මේ වාගේ හොඳට කියන්නේ. පුළුවන් නම් මේ ප්‍රශ්නේ නිම්නාවි එක කතා කරලා විසඳ ගන්න බලන්න. අනේ මනෝජ මැඩම් කියන්නේ නැතුව ඇවිල්ලා